chat එකට send කරන්න ඕකේද කියලා ටීචර් වැහෙනවද? Good evening. හැමෝම videos on කරගන්න පුතේ. Please turn on your videos. හැමෝටම මේ chat එකට messages send කරන්න පුළුවන් නේද? ඒ නිසා මේ respond කරන්න පුතේ. දැන් අනිත් අය කියයි කියලා ඉන්න එපා. ඔයාලා respond කරන්න. chat එක use කරන්න පුළුවන් නේද? ඒ හින්දා හැමෝම respond කරන්න. අහනවද? good evening වත් කියන්න. නේ එහෙමවත් නැහැ. අනිත් අය කියයි කියලා ඔහේ ඉන්නවනේ. හරි okay. අද paper එක හැමෝම කරාද? Have you done the paper today? හරි. paper එක කරලා තියෙන්නේ. හරි. okay එහෙනම් අපි start කරමු. ඔයාලා teacher share කරන්නම් paper එක. ඊට පස්සේ අපි discuss කරගෙන යමු. Okay, I'm going to share the paper. Okay පුතේ. Can you see the paper? බලන්න paper එක පේනවද කියලා ඔයාලට? okayද? ඉක්මනට කියන්න paper එක පේනවද කියලා? screen එකේ. හරි. එහෙනම් අපි start කරමු. පුතේ හැමෝටම උත්තර දෙන්න පුළුවන්. හරි අපි start කරමු. Write the correct linking word in the sentences. පුතේ බලන්න අපිට words වගේක් දීලා තියෙනවා. අපි මේ words ටික බලමු. And, or, but. Especially පුතේ මෙන්න මේ words තුන ඔයාලා grade 7 වලදී ඉවර කරලා තමයි තියෙන්නේ. දැන් අපි grade 8 වල නැවත මතක් කිරීමක් කරේ නැහැ. හැබැයි උගලන්න පුතේ 7 වසරේදී අපි and, or, but කියන මෙන්න මේ conjunctions තුන linking words තුන ඉවර කරලා තියෙන්නේ. ඔයාලට මතකද අපි recently grammar පාඩමක් කරා as, since, so කියලා. මතකද ඔයාලට? මතකයි පොඩ්ඩක් raise hand කරන්න බලන්න. as, since, so මතකද? ඒව මොනවද පුතේ? ඒවත් conjunctions නේද? ඒවත් joining words, ඒවත් conjunctions. හරි.
එහෙනම් ඔන්න අපි මෙන්න මේ අද පළවෙනි ප්‍රශ්නයෙන් පුතේ. In the first question, we are going to learn how to add some conjunctions to the sentences. මේ වගේ linking words, ඒ කියන්නේ conjunctions, වාක්‍ය එකතු කරන වචන කොහොමද අපි එකතු කරන්නේ කියලා බලමු. හරි. පුතේ මේ හැමෝම වීඩියෝස් on කරගන්න. මට මේ ළමයි 5ක් 6ක් වගේ තමයි වීඩියෝ එක on කරගෙන ඉන්නේ. අනිත් අය නෑ. හරි. ආන්සර්ස් දෙන්න ඕනේ. නැත්නම් මම මේ එක එක්කෙනාගේ වෙන වෙනම අහනවා. ඒ නිසා ආන්සර්ස් දෙන්න. හරි. I went to the supermarket, bought some food. එතෙන්ට මොකක්ද එන්නේ? What comes? I went to the supermarket and සහ මොකද කරේ? bought some food. ආහාර මිලදී ගත්තා. යම්කිසි ක්‍රියාවන් දෙකක් පුතේ සිදු වෙනවා නේද? බලන්න. I went to the supermarket and bought some food. There are two actions here. ක්‍රියාපද දෙකක් එකවර සිදු වෙනවානේ. හරි අපි ඒක සහ කියන එකේ එකතු කරනවා. Number 2. My mother is not at home now. මගේ අම්මා දැන් ගෙදර නැහැ. I cannot go out. මට දැන් එළියට යන්න බෑ. My mother is not at home now. Very good. So I cannot go out. Number so කියන්නේ පුතේ ඉතින් කියලා අපි කියන්නේ. ඉතින් මට දැන් එළියට යන්න බෑ. Do you want to watch television? Listen to some music. ඔයාට ඕනේ ටීවී බලන්නද? නැත්නම් සින්දු අහන්නද? මොකක්ද? තේරීම් දෙකක් තියෙනවා. ඒකද මේකද? Very good. Oh. Do you want to watch television or listen to music? Anutare. Oh. Number 4. I went to Ramani's house. She was not there. මම රමණිගේ ගෙදර ගියා. හැබැයි එයා ගෙදර හිටියේ නෑ. But නමුත් කියන එක පුතේ අර opposite actions දෙකක් නේද? ඒ කියන්නේ විරුද්ධයි. රමණිගේ ගෙදර ගියා. එයා ගෙදර නෑ. විරුද්ධයිනේ. එහෙනම් but කියන අදහස අපි ගන්න. Number 5. We must leave now. අපි දැන් පිටත් වෙන්න ඕනේ. We will miss the bus. Because we will miss the plane. Sorry, මං කලින් බස් නේ කිව්වේ. Because we will miss the plane. මොකද අපිට plane එක මග හැරේවි. Because. හේතුවක් පුතේ මේ because කියන එකේ ගොඩාක්ම අපි සඳහන් කරන්නේ reason එක. හේතුවක්. The weather is beautiful. Number 6. කාලගුණය හරි හොඳයි, හරි ලස්සනයි. We are going out for a picnic. ඉතින් අපි මොකද කරේ? Picnic එකක් ගියා. So we are going out for a picnic. පුතේ මුලින්ම reason එක තියෙනවානේ. බලන්න. The weather is beautiful. හේතුව තමයි weather එක හොඳයි. මොකද්ද පුතේ ප්‍රතිඵලය? රිසර්ච් එක මොකක්ද? එයාලා පික්නික් එකක් ගිහිල්ලා. එහෙනම් දෙවැනියට අපි දෙවැනි වාක්‍ය විදිහට රිසර්ච් එක යූස් කරනවා නම් පුතේ ඊට කලින් එන්නේ so කියන conjunction එක. අපි theory class එකේ කරා. Number 7. I was hungry. I had a glass of milk. I was hungry. So I had a glass of milk. එතනත් බලන්නකො පුතේ හේතුව මොකක්ද reason එක? මට බඩගිනි වුණා. ඉතින් මොකද කරේ? ඔයා කිරි වීදුරුවක් ගත්තා. කිරි වීදුරුවක් බිව්වා. ඔන්න රිසර්ච් එක. ප්‍රතිඵලය. හොඳට මේවා තේරුම් ගන්න පුතේ. මේ නැවත නැවත මතක් කිරීම කරන්න. ඒ නිසා ඔහේ අහගෙන ඉන්න එපා.
හරි අපි යමු 8 එකට. What would you like to drink? ඔයා කැමති මොනා බොන්නද? Tea or coffee? Tea ද coffee ද කියලා අහනවා. I had a shower, then I got dressed. මම නෑවා, I had a shower කියන පුතේ නෑවා කියන එක. And then I got dressed. සහ මම මොකද කරේ? ඇඳුමක් දාගත්තා. හරි. Number 10. I will help you with your homework. Do not worry. මම ඔයාට උදව් වෙන්නම් ඔයාගේ homework කරන්න. හද number 10 එකට එන්නේ. I will help you with your homework. So, don't worry. ඉතින් දුක් වෙන්න එපා. Number 11. You must work hard. You will not pass the exam. හොඳට හිතලා කියන්න. ඔයා අනිවාර්යෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. වැඩ කළ යුතුයි. You will not pass the exam. මොකද ඔයා විභාගේ පාස් වෙන්නේ නැති වේවි. Because you will not pass the exam. Reason එකක් නේද පුතේ? මේ බලන්න reason එකක් තියෙනවා මේ පැත්තේ. එතකොට අපි use කරන්නේ because. මම කලින් කිව්වේ. Number 12. I don't like him a lot. He always quarrels with me. I don't like him a lot. මං යාට ගොඩක් කැමති නැහැ. Because එතනට පුතේ because එන්නේ he always quarrels with me. Quarrels කියන්නේ පුතේ රණ්ඩු වෙනවා. එයා නිතරම මාත් එක්ක රණ්ඩු වෙනවා. Because I cannot use a computer. මට කම්පියුටර් එකක් use කරන්න බෑ. I cannot type. මොකද මට type කරන්න බෑ. එතෙන්ටත් because පුතේ. Sorry, number 14. You should go home and take a rest. හරි 15 ඉඳන් තියෙන්නේ පුතේ since as so වලින් අපිට එකතු කරන්න. මෙතෙන්ට වෙනකන් ලකුණු 14න් ගන්නකො කීයද කියලා? 14 marks බලන්න 14 වලින් කීයද කියලා එතන. ප්‍රශ්න 14ක් තියෙනවා. ලකුණු 14න් කීයද කියලා බලන්න. හරි. දැන් මම අන්තිමට බලනවා කවුද මට උත්තර දෙන්නේ කියලා. මම එයාලගේ නම් ටික කියනවා. ඒතර පේරන්ට්ස්ද බලන්න පුළුවන්, දෙමාපියන්ද බලන්න පුළුවන්. මේ නිකන් උහේ හිටපු ළමයි උත්තරයක්වත් දෙන්නේ නැතුව නිකන් හිටපු ළමයි. එතකොට බලන්න අම්මලා පේපර් එක කළාද කියලා. වරදින්න හරි උත්තර දෙන්න දරුවෝ ටිකක් ඉන්නවා. මොකද ඒ දරුවෝ ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. හරි okay. Number 15. I missed the school bus. I woke up late. මොකක්ද දෙන්න ඕනේ? As I woke up late. එතන බලන්න පුතේ අපි as since ඔන්න මේක නැවතුවා ඉගෙන ගැනීමක් මේ කරන්නේ as since මෙන්න මේ වචන දෙක මෙන්න මේ conjunctions දෙක පුතේ අපි use කරන්නේ පළවෙනි වාක්‍යෙට result එකක් ප්‍රතිඵලයක් දෙවෙනි වාක්‍යෙට reason එකක් එනවා නම් පුතේ බලන්න I missed the school bus. මොකද්ද ප්‍රතිඵලය වෙලා තියෙන්නේ? අවසාන ප්‍රතිඵලය. Final result එක මොකක්ද? බස් එක මග හැරිලා. මොකද්ද පුතේ හේතුව? I woke up late. හරක් වෙලා නැගිටලා. අන්න එහෙනම් result එක මුලින්
reason එක පසුවට තියෙනවා නම් මේ වාක්‍ය අතරට අපි එකතු කරන්නේ as හරි since හරි පුතේ. ඒක හොඳට මතක තියාගන්න අවශ්‍ය නම් ලියා ගන්න මේ විදිහට. හරි. ඊළඟට බලන්න 16. We work hard these days. The exams are closer. හොඳට හිතන්න. මට හරි උත්තරය ආවේ නැහැ. බලන්න රිසර්ච් එකේ රීසන් එකේ හරියට තියනවද කියලා. ඔය සෝ කියපු අය ටොක්ක්ක් යන ගන්න. වැරදි පුතේ සෝ නෙමෙයි එන්න ඕනේ as. දැන් මෙච්චර කියලා දෙනවා. මේ we work hard these days. මේ දවස්වල අපි මහන්සි වෙලා දැන් as දාන්න එපා. කලින් සෝ කියලා දීපු අය. We work hard these days. මේ දවස්වල අපි මහන්සි වෙලා වැඩ කරනවා. ඒක තමයි පුතේ ප්‍රතිඵලය. මොකද්ද හේතුව ඒකට? reason එක මොකද්ද? exams ළඟයි. The exams are closer. research එකයි reason එකයි තියෙන්නේ. මුලින්ම research එක දෙවනියට reason එක. එහෙනම් එක එකතු කරන්නේ as කියන වචනේ. 17. I didn't know the answer. I asked from PR. එතෙන්ට කොහොමද එන්නේ? එතෙන්ට එන්නේ පුතේ so. I didn't know the answer. මම answer එක දන්නේ නැහැ. ඒක පුතේ reason එක. ඔන්න බලන්න. reason එකක්. හේතුවක්. ඉතින් යා මොකද කරලා තියෙන්නේ? පියල්ගෙන් ඒක අහලා. ඒක තමයි ප්‍රතිඵලය. හේතුව answer එක දන්නේ නැහැ. ඉතින් ප්‍රතිඵලය මොකද්ද වෙලා තියෙන්නේ? පියල්ගෙන් ඒක අහලා. අන්න එහෙනම් පුතේ ඉස්සල්ලාම reason එක පස්සේ research එක එනවා නම් එතනට අපි එකතු කරන්නේ so කියන word එක. ඒව ලියා ගන්න සමහර අය වරද්දනවනේ. ලියා ගන්න ඒවා. හරි. ඊළඟ page එකට යමු. Number 18. I couldn't drink the tea. It was too hot. I couldn't drink the tea. මට බැරි වුණා tea එක බොන්න as එතෙන්ට එන්න ඕනේ පුතේ as it was too hot. Number 19. He was hurt at the match. He was taken to the hospital. එයා වැටුණා යාව තුවාල වුණා මැච් එකේදී. ඉතින් මොකද කරේ? එයාව අරගෙන ගියා hospital එකට. Number 20. The soil is rich. පස ගොඩාක් සරුසාරයි. That we plant any tree here. So that we plant any tree here. Number 21. The bus was so late, he couldn't reach the school in time. පුතේ මෙතන තියෙන්නේ මොකද්ද? හේතුවක්. නේද? හේතුවක් තියෙන්නේ. එතන කොහොමද එකතු කරන්නේ? since හේතුවක් එනවා නම් පුතේ අත් එක්ක එකතු වෙන්නේ since the bus was so late we couldn't reach the school in time. Number 22. I couldn't find the answer. I searched it in the internet. මට හොයාගන්න බැරි වුණා උත්තරේ. So I searched it in the internet. හරි ලේසි පුතේ. I couldn't find the answer.
මට බැරි වුණා ආන්සර් එක හොයාගන්න. ඒක තමයි පුතේ මොකද්ද? රීසන් එක නේද? ඒක රීසන් එක. ප්‍රතිඵලය මොකද්ද වෙලා තියෙන්නේ? එයා ඒක ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා. Number 23. They had played well, they won the match. Since they had played well, they won the match. එයාලා හොඳට play කරපු නිසා එයාලා match එක දින්නා. Our teacher was absent yesterday. ඉතින් අපි සෙල්ලම් කරා. We played a game. එතන පුතේ ලකුණු 10ක් නේ. 17 නෑ. කීයද පටන් ගත්තේ? 15 වෙනිදා නේ. 10ෙන්ද ලකුණු ලැබෙන්නේ. එතකොට ඔව් ලකුණු 10ෙන් නේ. 15 වෙනි පටන් ගත්තේ. 10ෙන් කීයද කියලා බලන්නකෝ එතන. Number 2. Write the correct word write the correct from නෙමෙයි පුතේ form of the word within brackets. Was falling when we left on our journey. පුතේ ක්‍රියාවේ හරි ස්වරූපය ලියන්න කියලා කියනවා. අපි කොහොමද එතන ඇඩ් කරන්නේ? ඉතින් දෙන්න බලන්න. ඔයාලට මතකද අපි මෙන්න මේ වචන ටික කරා? suffixes කියලා. nurse, ly, full අන්න ඒ වලින් තමයි පුතේ fill කරන්න ඕනේ. correct word form එක ක්‍රියාවේ හරි ස්වරූපය. number 1 කොහොමද එන්න ඕනේ? very good. darkness අඳුර. එකතු කරලා බලන්න මේ වචන. After a little while it began to rain. පොඩි වෙලාවකට පස්සේ පටන් ගත්තා වහින්න. Rain heavily. And the road became third එකට මොකක්ද එන්නේ පුතේ? ඒක පුතේ ship නෙමෙයි වචනේ චුට්ටක් අර වැරදිලා එතන. ඒක slip වෙන්න ඕනේ. ඒක හදාගන්න slip කියලා. SLIP. ආන්සර් එක එන්න ඕනේ පුතේ slippery. slippery නෙමෙයි slippery එන්න ඕනේ. ආන්සර් එක අර ලිස්සන සුළුයි කියලා කියන්නේ පුතේ. දැන් වැස්සහම එහෙම නේද අපිට vehicle වලට කියන්නේ වාහන වලට යන්න අපහසුයි ලිස්සනවා. So we had to drive more carefully. අපිට සිද්ධ වුණා හරි පරිස්සමට වාහනේ. careful නෙමෙයි පුතේ carefully. adverb එකක්. පුතේ මෙතන we work එතන මේ typing mistake එකක්. we were WERE කියලා හදාගන්න. we were that we would find the town. we were hoping. දැන් එහෙම ගන්න බෑ. දැන් මෙතන මම දීලා තියෙන වචන ටිකත් එක්ක බලන්න කොහොමද ගන්න කියලා. nurse, full, less, ly කොහොමද ගන්නෙ? we were hopeless. අපි අර බලාපොරොත්තු රහිත වුණා. දැන් වැස්සත් එක්ක ටවුන් එක හොයා ගන්න බැරි වෙයිද කියලා අපි අර බලාපොරොත්තු රහිත වුණා. we started number 6 we started climbing.
Very good. The hill very slowly. He meter. But to our horror, the car stopped. අපේ බයත් වැඩි වෙනවා. මොකද උනේ? කායක හදිස්සියෙම නතර වුණා. Suddenly. Ishari very good පුතේ. දිදුලත් හොඳයි answers දෙනවා ඔය දෙන හරියටම. අනිත් ඇත් හොඳයි මම කියන්නම් ටික. Without a warning. කිසිම අර කලින් අනතුරු ඇඟවීමකුත් නැතුව වාහනේ එකපාරට නතර වුණා. හදිස්සියෙම. A quick ඉක්මන් examination. ඇයි මේ විභාගයක්ද? නෑ පරීක්ෂාවක් පුතේ. දැන් වාහන නතරුනම බලන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා. A quick examination showed that we had run out of petrol. Petrol නැති වෙලා. ඉවර වෙලා. So we took the decision. Very good. තීරණයක් ගත්තා. Decision. DE මයික හරියට ලියන්නම් ඒක ගන්න පැහැදිලි නෑ නේ පුතේ. හරි. එතන ලකුණු 10න් බලන්න පුතේ. කීයද කියලා 10 marks වලින්. හරි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. Write the correct adjective for. මතකයිනේ adjectives කරා. නේද? superlative adjectives, comparative adjectives. හරි බලමු. Senath is the of all the runners. එයා තමයි දුවන runners ළඟින් වැඩිපුරම වේගවත්. පුතේ බලන්න the තියෙනවා. එහෙනම් අපි ගන්න ඕනේ superlative adjective එකක් නේ. අපි කිව්වේ super කියලා. fastest. ගොඩක් දරුවෝ හොඳයි උත්තර දෙනවා. fastest. Ruwan is than someone. පුතේ than තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මෙන්න ඕනේ comparative adjective එකක් නේද? සංසන්දනය කිරීමක්. Ruwan is taller than someone. Mount Everest is the තියෙනවා. එහෙනම් superlative. ඒවා හිතන්න ඕනේ පුතේ. Highest. Sudip's shirt is than Kamal's. Whiter. හරිද? whiter දෙන්න ඕනේ. Whiter than Kamal's. Harry is than his brother stronger. ලකුණු පහෙන් ගන්න පුතේ. ලකුණු පහෙන් කීයද කියලා බලන්න. Make a new using a suffix. හරි ලේසි බලමු නේද? Danger හදමු ටක් ගාලා. Danger, dangerous. අලුත් වචන හදන්න තියෙන්නේ. හරි ලේසි. Comfort, comfortable පහසු. Farm, farmer. ඔය තියෙන්නේ farmer. Good. Relation පුතේ මේ පැත්තට බලාගෙන යමු ලේසි නිසා. Relationship සම්බන්ධතාවය. Polite, politeness. ගොඩක් දරුවෝ හොඳයි යන්නේ. හොඳ උත්තර දෙනවා. Spoon,
spoon crazy spoon එකට මොකක්ද ගන්න පුළුවන් නිමේෂි හරි පුතේ spoon ඉශාලි okay spoonful spoonful අර hand up පුරවල අපි ගන්නෙ spoonful මං කිව්වට පස්සේ answers දෙන්න බෑ හරි ඒ ටික okay නේද wind පුතේ wind yes windy ගන්න පුළුවන් නේ number 4 එකට windy ගන්න y එක එකතු කරන්න number 5 enjoy enjoyable suit suitable ගැලපෙන help helpful helpless උනත් පුළුවන් no knowledge free freedom very good Ishali freedom පැහැසරණි හරි punish punishment පුළුවන් පුතේ මන්ට තියනවානේ punishment ඊළඟට පුතේ උඩින්ම තියෙන king කියන එක නේද kingdom මම එක මෙතනින් දෙන්නම් ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැති වෙයි kingdom tooth toothless දත් නැති toothless කියන එක නැද්ද toothache ගන්නත් පුළුවන් ඔව් toothache තියනවාද ඒකත් හරි එහෙනම් head headache young younger paint painter break මම ගන්න උත්තර ගන්න break breakable adjustment හරි ගොඩාක් හොඳ උත්තර තිබුණා 20න් ගන්න පුතේ ලකුණු 20න් ගන්න එතෙන්ට adjustable පුළුවන් හරි අපි යම් පුතේ පස්වෙනි ප්‍රශ්නෙට මේ තියෙන්නේ complete the sentences using the correct form of the word his decision is very much අද ඔක්කොම grammar මම එකතු කරේ his decision is very much එයාගේ තීරණය පුතේ ගොඩක් අර අපි කියන්නේ බොළඳයි අර ළමෙක් ගන්නවා වගේ තීරණයක් childish the grade 8 students organized a musical evening tsunami made thousands of people homeless නේද tsunamiයෙන් ගෙවල් නැති වුණා මිනිස්සුන්ට his painting is very colorful ගොඩාක් විචිත්‍රවත් my brother has an automatic toy car we are going to select the best reader is a good quality
කරුණාවන්තකම කියන්නේ හොඳ ගතිගුණයක්. kindness. Our neighbors are very friendly. අන්තිමට එන්න ඔය පුතේ friendly. හරි ලකුණු අටෙන් බලන්න කීයද කියලා. සම්පූර්ණ ලකුණු කොහොමද පුතේ එන්නේ එතකොට? සම්පූර්ණ ලකුණු කොහොමද එන්නේ? හැට හතෙන් දෙන්නේ. වාන මං හරිද කියලා. ඔව් 67 එන්නේ. එකක් මෙහෙම වැඩක් කරමුද? මෙතන මට හිතුණා මේ ලකුණු 14ක් ගන්න තියෙන්නේ. අපි ඒකට ලකුණු භාගය ගානේ ගමු. භාගය ගානේ අර 7න් කීයද කියලා දාන්න. පළවෙනි ප්‍රශ්නෙට 7න් කීයද කියලා බලන්න. භාගය ගානේ එක අංශයකට භාගය ගානේ පුතේ. ඒක චුට්ටක් බලන්න කොහොමද කියලා. එතකොට මම ලකුණු 60න් ගන්න පුළුවන් නේ. ඔව් එතකොට ලකුණු සම්පූර්ණ ලකුණු 60න් කීයද කියලා බලන්න. ටෝටල් එක. අද ගොඩක් අය ටීචර්ට උත්තර දුන්නා. ලිදුෂා, ඉෂාලි, අකේන්යා, දිදුල, නිමේෂි, තව ශයනී, පැහැසරණී, නම් ටික බලන්න. හරි. විනුති, සිතිර, විහංසා, කවිෂා, ඔය ටික මට උත්තර දීලා තියෙනවා. හොඳ ළමයි. කේසර, තව ගොඩක් තියෙනවා මැසේජස්. හරි පුතේ මට 60න් කීයද කියලා බලන්න කොහොමද ලකුණු? පාරමී 49 උත්තර දුන්නා නේද පුතේ ඔයත්? 49 60න් 49. ගොඩාක්ම හොඳ නෑ හැබැයි හොඳයි. ශයිනි 50 හොඳයි. තව මහන්සි වෙන්න ඕනේ. විහංසා 58 ගොඩක් හොඳයි. කේසර 53 හොඳයි පුතේ. විනුති 46 තව මහන්සි වෙන්න ඕනේ. ලිදුෂා 53 හොඳයි. අකේන්යා 49 තව මහන්සි වෙමු. ඉෂාලි 58 very good පුතේ. very good score. හොඳයි. නිමේෂි 56 very good පුතේ. මේනක 43 තව මහන්සි වෙන්න ඕනේ. කවිෂා 50 හොඳයි. හරි. එහෙනම් ඔන්න අපි අද හොඳ පේපර් එකක් ඉවර කරා. පැසර්නි 47. අද ටීචර් ඔක්කොම වාට ඉන්ක්ලූඩ් කරලා තිබුණේ I have included all the grammar parts පුතේ ව්‍යාකරණ. ඒ නිසා මම හිතනවා මේක හොඳ පේපර් එකක් ඔයාලට. අනිවාර්යෙන් මේක ළඟ තියාගන්න. අද print කරගන්න බැරි වුණත් print කරලා හරි පුතේ උත්තර ටික දාගන්න නැවත. මොකද මේක හොඳ පේපර් එකක්. grammar වලින්ම තමයි තියෙන්නේ. හරි. එහෙනම් ටීචර් අදට end කරන්න.
ලබන සතියේත් ඔයගලන්ට මේ වගේම ටීචර් ග්‍රැමර් ටිකක් තමයි එකතු කරන්නේ. අද ක්ලාස් එක තියනවා කියලා ඔයගලන්ට ඉන්ෆෝම් කරා නේද පුතේ? අද කීයට තියන්නේ? ඊයේ තියන්න බැරි වුණානේ. කීයට තියන්නේ අද? මතකද වෙලාව? ආ 8යි 8ට නෙමෙයි. හරි. එහෙනම් 8:30 හැමෝම join වෙන්න theory class එකට. හරි. Okay. theory class එකේ ඉන්න අය 8:30ට join වෙන්න. හරි. Okay. And then now I'm going to end our session. පුතේ. Goodbye. Stay safe. Study well.